මේ නරඹන සියලුම දෙනාට ආයිබෝවන්. එතකොට පුරාණේ නම් පැවතගෙන එන රටපොළ කැටි කලකන මේ කම්මල් ව්‍යාපාරය. ඉතින් ඒකෙන් දැන් ඔය කියන විදිහට දැන් ඕක හදාගන්න මේ කැපීම මොකවත් නැහැ මේ. මේ හන්දා මේකට අලුත් පංගයක් දීලා කැපෙන ආකාරයට මේක සකස් කරගන්න. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරන්ට ප්‍රාක්‍රමබාහු රජුරන්ට අවිවාහු ගන්න තැනක් තමයි වේර. ඒ කම්මලෙන් සිල්ල තමයි දැන් මෙහාට මේ කරනා මේ වැඩි කරගන්න මේ. හේට ගොවි තැනේ වැඩි කරගන්න ආවුද ටික හරියට. මේ පළාත් මේ ගොවි තැනේ. ඉතින් ඒක ඒ විදිහට කරලා දෙන්න පුළුවන්. ඔය වහලේ විදිහට මේ දැන් හැදුවා බී හැදුවා කැපුම තියෙන විදිහට ඒක සකස් කරලා දෙන්න පුළුවන්. දැන් ඔය විස්තර කියලා තියෙනවා යකඩේ මහා මේ රයි දිවසින් බලාලා විදුලිය වාත සුළඟේ ගිනි මවාලා විකසින් පොරණ වදහල බස් අසාලා රහතෙන් ගිරය විස්කාම් දෙවි මවාලා කියලා. මොකද තවත් එකක් තියෙනවා ඒ කාලේ මේ පරණ කියමනක්. තව කියමන් බොහොම ඇති. තියෙනවා යකඩේ නාමක දිවසින් බලලා ඒක දිනුවා. තව තියෙනවා ඒ මට නම් බොහොම දෙයක් අමතක වෙලා තියෙන උගාතුල. ඒ කාලේ තමයි ඒ කරගෙන ආපු පැලන්තිය වෙලපත තමයි විදිහට තාමත් යන්නේ. ඒ ගහම් තමයි දැන් ඉතින් අපි මේ ඉස්සරහ කරගන්න ඕන. අවිවාදිත නිෂ්පාදනය කරගන්න. ඒක තමයි තියෙන්නේ. මොකයි වැඩි තියෙන්නේ හදන එකයි තියෙන එකයි තමා කරන්න තියෙන්නේ කියන්නේ ආවුද. දැන් මේ පළාතේ කට්ටියට බොහොම අවශ්‍යතාවය තියෙන තැනක් කරගන්න කෙනෙක් නැතුව තමයි හිටියේ. ඔව්. ඉතින් දැන් ඒක බොහොම සන්තෝෂෙන් කට්ටිය මෙතෙන්ට එනවා. ඇවිල්ලා මේ අයින් කරලා තිබුණ පිහියා අයින් කරලා තිබුණ යකඩ ඒ වගේ ආයුධ ටික නිසි විදියට හදාගෙන බොහොම සතුටින් මේ වැඩ කොටසු කරන ආරම්භයක් මේ තුල තියෙනවා කියලා අපිට පේන්නේ පැහැදිලි. දැන් එතකොට මේ කම්මලේ හිමිකරු භූමිය හා ව්‍යාපාරයේ හිමිකරු විදිහට යාළුවෝ දෙන්නා මේ කරනවා කිව්වේ. එහෙමයි. එතකොට ඔයා මෙතන පොඩි වැඩි මූලිකත්වයක් ඔබතුමා ළඟට තියෙන්නේ. එතකොට මෙතන දැන් මේ පවත්වාගෙන යෑමේදී මතුවලා තියෙන අපහසුතාවයන් කීපයක් ගැන දැනුවත් කිරීමක් කරන්න ඕන කියන පණිවිඩයක් අල්ලතුව කිව්වනේ. ඒ ගැන මොනවා හරි තොරතුරක් දෙනවද? ඒ කියන්නේ අපි මේ කම්මල පවත්වාගෙන යනකොට දැන් අපි පරණ දේශීය ක්‍රමයට මයින්හම මේකට තොරපනේ ඕවා පාවිච්චි කරලා තමයි ඒ කාලේ කරන්නේ. ඒවට ඒ කාලේ ඕන තරම් වෙලාව තිබුණා. නමුත් දැන් කාලේදී ඉක්මනින් මේ වැඩක් ඉවර කරගෙන යන්න තමයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ හන්ද දැන් නවීන තාක්ෂණයට අනුව කරනකොට විදුලිය ඕනේ. ඒවට අවශ්‍ය දැන් කාලේ භාවිතා වෙන මේ උපකරණ ටිකක් පාවිච්චි වෙනවා. එතකොට ඒ ප්‍රමිතියත් අර්ථ වැඩි ඉක්මනින් හොඳට ගන්න පුළුවන්. විදුලිය ලබාගෙන එහෙම මේ කරන්න තව සේවකයෝ යොදාගෙන ඒ වගේ වැඩ කට්ටිය අහනවා. නමුත් ඉතින් අපිට බාර ගන්න අපහසුව තියෙන්නේ ඔය වගේ අර ඉක්මන් වැඩ පිළිවෙලක් කරන්න අපහසුයි. ඉතින් අර දේශීය ක්‍රමයට කරනකොට ඒ කාලේ වාගේ ඉතින් එකම ආයුධ දෙක තුනක් දවස් නිමා කරලා අද කාලේ කරන්න බෑ තියෙන වැඩ ප්‍රමාණයත් අනුව. ඒ ටික ලැබුණා නම් ඉතින් ලබා ගන්න අපි උත්සාහ වෙනවා. ඒ ටික ලබා ගන්න කවුරු හරි අනුග්‍රහයක් ලබා දෙනවා නම් ඉතින් අපිට ඒක ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් මේ ගොවිතැන් කටයුතු ගැන කියන්නේ ගොවිතැන් කටයුතු ඉතින් මේවා භූමි සකස් කරපු බොහෝම ආදිවාසී වූ අපේ පැරණන් තමයි මේවා ඇති කරපු. මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ කට්ටියට ඇත්තටම හැම වෙලාවකම ඒ කට්ටිය අපි ජීවත් කරන්න ඕනේ. මොකද ඒ කාලේදී මේ වගේ ඩෝසර් නවීන උපකරණ තිබිලා නෙමෙයි. මේ වගේ කම්මල් වල හදාගත්තු උපකරණ වලින් තමයි මේවා මට්ටම් කරලා හාලා නියරවල් දාලා මේවා අත්හදලා තියෙන්නේ. මේ ඉදිරියට ඉන්න අයගේ මේ කුසගින්න නිවා ගැනීමේ සියලු සත්වයින්ට මනුස්සයින්ට ආහාර පානයක් හදාගන්න බඩක් හදාගන්න දානයක් දෙන්න
ඒ වගේ වැඩ ඒ වගේ අරමුණු තියාගෙන තමයි මේ පරණ අය මේවා බොහොම මහන්සි වෙලා ඒවා කරලා තියෙන්නේ. ඉතින් අපි මේවා හැම දෙයක්ම කරනකොට ඒ අය සිහිපත් කරනවා, ඒ අයට තින් දෙනවා, ඒ අය වෙනුවෙන් පහනක් පත්තු කරනවා. පත්තු කරලා තමයි වැඩක් කරන්නේ අපි. ඉතින් ඉදිරියටත් මේ කරන හැම දෙයකදීම ඒ අයගේ සිහිපත් කරලා දැන් මෙතන දැන් වතුර ආපාදතාවය නිසා මේ කොටසක් ගොඩගොවිතැන් කරනවා කුඹුරු වැඩ කරන්න පුළුවන් උපරිමය කුඹුරු වැඩ කරනවා. මොකද මේක අපි තව පැත්තකින් බලාපොරොත්තු වෙනවා කුඹුරක් තියෙන්නේ පළාතක ලස්සනම තැනක. ඉතින් ඒක කුඹුරු වැඩක් පටන් ගත්ත දවසේ ඉඳලා ඒ පළාතම ලස්සනයි. ඉතින් ඒක මේ දන්න අය ඒ දේ ගොවිතැන් අගය කරලා ඒ දේ කරනවා. නමුත් ඉතින් හුඟක් පළාත්වල ඒක කුඹුරක් වල් වැමුනහම ඒ ගම් පළාතම පාළු ගතියක් තියෙනවා. ඒ හන්දා ඒක ගැන අපි හොඳට දන්නවා. ඒ ගැන හිතලම අපි මේ ගොවිතැනින් ලබන ප්‍රයෝජනේ අර වගේ තියෙන මානසික සුවයයි ඒ සියලු දේ බලාපොරොත්තු තියාගෙන ඒ ටික කරනවා. ඉතින් ඒවා ඉදිරියට කරගෙන යන්න අපිට ශක්තිදායී කාර්යකාරී උදව් පදව් ලැබෙනවා නම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.